හායි ළමයි කොහොමද ඉතින් ඔයාලට අද මම ඔයාලට අරගෙන ආපු වීඩියෝ එක තමා නැවක් වරායට ආවට පස්සේ ආරක්ෂිතව නතර කරන ආකාරය. මම මේක ඔයාලට පියවරෙන් පියවර පැහැදිලි කරන්නම්. පියවර පහක් තියෙනවා. පළවෙනි එක තමයි arrival notice, දෙවෙනි එක pilot boarding, තුන්වෙනි එක tugboat assist, හතරවෙනි එක mooring, අවසාන එක final position. අවසාන එක තමා ස්ථානගත කිරීම. පළවෙනි එක තමයි arrival notice. ඒ කියන්නේ පැමිණීමේ දැනුම් දීම. ඔයාලා දන්නවද මේ පැමිණීමේ දැනුම් දීම කියලා කියන්නේ මොකක්ද? පැමිණීමේ දැනුම් දීම කියලා කියන්නේ නාවික නැවක් වරායකට පැමිණීමට පෙර නැවේ කපිතාන් හෝ නාවික සමාගම විසින් වරායට පූර්ව දැනුම් දීමක් යවනවා. ඒක තමයි arrival notice එක කියලා කියන්නේ. මේකෙදී අන්තර්ගත වෙන දේවල් තමා නැව පැමිණෙන අනුමාන වේලාව. ඒ වගේම නැවේ නාමය සහ වර්ගය. මම ඔයාලට කලින් vessel types කියලා දුන්නා නේද? අන්න ඒ වගේ අපි කතා කරේ අර container ships, එතකොට tanker, bulk carrier. අන්න ඉතින් ඒ විදිහට මොන ship එකක්ද එන්නේ කියන එක මෙයාලා එන්න කලින් දැනුම් දෙනවා. ඒ වගේම නැවේ ප්‍රමාණය, බඩු වර්ග මොනවාද ගේන්නේ? කියන්නේ container ඇතුලේ මොනවාද ඉන්ධනද, ධාන්‍යද මොනවාද ගේන්නේ කියලා බඩු වර්ගයත් මෙයාලා කලින් දැනුම් මේ විදිහට වරායට එන්න කලින් මේ ඩීටේල්ස් වරායට දුන්නට පස්සේ වරාය සූදානම් වෙනවා මේ හම්බුණු තොරතුරු වලට අනුව නැව ස්ථානගත කරන්න. කොහොමද එතකොට වරාය සූදානම්? වරායට ඩීටේල්ස් ටික එනවනේ. ඊට පස්සේ වරාය මොකද්ද ඉස්සෙල්ලාම කරන්නේ? නැව බර්ත් කරන්න තැනක් වෙන් කරනවා. ඒ වගේම ටග් බෝට් සහ ෆයිලට් සූදානම් කරනවා. ඒ වගේම කම්කරුවන් සැලසුම් කරනවා. බඩු දැන් නැවේ ආවට පස්සේ බඩු බාන්න ඕනේනේ. ඒවට අවශ්‍ය කරන උපකරණ සූදානම් කරනවා. ඒ වගේම ආරක්ෂක හා සම්ප්‍රේෂණ කටයුතු සූදානම් කරනවා. දෙවෙනි එක තමයි ෆයිලට් බෝඩින්. ෆයිලට් නාවිකයෙක් නැවට ඇතුල් වෙන. ඔහු නැව වරාය තුල ආරක්ෂිතව නැවැත්වීමට නායකත්වය දෙනවා. මේ පුද්ගලයා එම වරාය හා ඒට ආසන්න මූදු මාර්ගය ගැන ගැඹුරු දැනුමක් ඇති අයෙක්. ඔහු ජල ගැඹුර ඒ වගේම ප්‍රවාහන මාර්ග බාධක වගේ දේවල් හොඳින් දන්න කෙනෙක්. නැවේ කපිතාන් සිටියත් වරාය තුල ගමන් කිරීමේදී පයිලට්ගේ උපදෙස් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. මේ පයිලට් මේ විශාල නැවට ළඟා වෙන්නේ කුඩා පයිලට් බෝට් එකකින්. රූෆ් ලෑඩ් එකක් පාවිච්චි කරලා තමා මෙයා මේ නැවට නගින්නේ. තුන්වෙනි එක තමා ටග් බෝට් කියලා කියන්නේ. මොකද්ද මේ ටග් බෝට් කියලා කියන්නේ? ඉතා කුඩා නමුත් ඉතා බලවත් යන්ත්‍ර සහිත නාවික බෝට්ටු. විශාල නැව් වලට වඩා මේවා කුඩයි. ඒත් ඉහළ හෝස් පවර් එකක් තියෙනවා. ඒ වගේම ඉතාමත් කඩිනමින් නව හැසිරෙවිය හැකියි. ඒ වගේම මේ ටග් බෝට් එක අවශ්‍ය වෙනවා ඉතාමත් බර සහ දිගු ඒ වගේම ඉක්මනින් නවත්තනු හසුරවන්න බැරි නැව් හසුරවා ගන්න. මොකද වරාය ඇතුළත ඉඩ සීමිතයිනේ. නිසා නිවැරදි ස්ථානයට විශාල නැව් ගෙනියන්න මේ ටග් බෝට් අවශ්‍යයි. මේක තමා mooring කියලා කියන්නේ. මොකක්ද මේ? මේ mooring කියලා කියන්නේ නාවික නැවක් වරාය නතර කළ පසු එය ඇදී නොයෑම සහ ස්ථීරව තබා ගැනීමට කඹ වලින් බඳිනවා. මේවට භාවිතා කරන්නේ ඉතාමත් දැඩි සහ බර දරා ගන්න පුළුවන් කඹ. ඒ වගේම විශාල නැව් වලට කඹ කිහිපයක් එකවර භාවිතා කරනවා. මේ විදිහට කඹ වලින් නැව බැඳලා තියෙන එකෙන් නැව ඇදී නොයා ස්ථිරව තබා ගැනීමට අපිට පුළුවන් වෙනවා. පස්වෙනි එක හෙවත් අවසාන ස්ථානගත කිරීම කියලා කියන්නේ මොකක්ද? පස්වෙනි එක හෙවත් අවසාන ස්ථානගත කිරීම කියලා කියන්නේ මොකක්ද? දැන් අපි කඹ දාලා මේ නැව බඳිනවනේ. බැඳලා පස්සේ නැව වරායේ නිශ්චිත ස්ථානයට හරියටම සවි කිරීම. මේ බඩු පැටවීම ඉවත් කිරීම ආරම්භ කිරීමට පෙර කරන අවසාන සකස් කිරීම තමයි මේ. මේකෙදි සිදු වෙන්නේ නැව ඉදිරියට පසුපසට හරියට සකස් කරනවා. වැදගත්ම දේ තමයි බඩු ඉක්මනින් ආරක්ෂිතව ලෝඩ් කරන්න සහ අන්ලෝඩ් කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම දෝෂ හෝ අනතුරු අවම කර ගැනීමටත් පුළුවන්. වරායේ කාල කළමනාකරණය වැඩි කිරීමටත් මේක හේතුවක් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමා නැවක් වරායට ආවට පස්සේ වරාය බර්ත් කරන්නේ.